ශිරෝණක වර්තමාන මොහොතේ මේ විශ්වයේ පහළ වී සිටින අපගේ ශාක්‍ය මුනිවරන් වහන්සේ විසින් හෙළි කළ හේතුඵල ධර්මය නැමැති විශ්ව ධර්මය මා තුළින් දැන දැක සියලු ලෝක සත්වයාට මෙම දහම්මකට පිවිස තමාගේ කර්මය වෙනස් කර සංසාර දුකින් මිදී ඉපදීමෙන් මිදී නිදහස් වන ලෙස කරන ආයාචනයයි. දකුණේ ඉතා ප්‍රසිද්ධ විහාරස්ථානයක උසස් දහම් පාසල් අධ්‍යාපනයක් හා සම්මතිහල අධ්‍යාපනයක් ලද මා පාසල් වියේ සිටම මිනිස් මනස හා මනෝභාවයන් නොපෙනෙන ලෝකය භූත හා ජ්‍යොතිෂ විද්‍යාව ආදිය පිළිබඳ සෙවීමේ බලවත් ආශාවකින් පසු වුණා. බාල වියේ සිට බාහිරට වඩා අභ්‍යන්තරට නැමුණු සිතිවිලි වලින් යුක්ත වූ මාහට සම්මත භෞතික ජීවිතයේ කිසිදු අඩුපාඩුවක් නොතිබුණද අභ්‍යන්තරයේ දැවැන්ත හිස් බවක් නිතර දැනුණා. ස්වභාව ධර්මයත් පොතපතත් හුදකලා චින්තනයක් දැඩිව ප්‍රිය කළ අතුලාන්තේ මා යමක් සොයන බවත් එය කුමක්ද යන්න නොදන්නා බවත් වැටහි තිබුණා. කලින් කලට මේ පුණ්‍ය භූමියේ ශ්‍රී සද්ධර්මය අවදිව ඇතැයි ප්‍රසිද්ධ වූ සෝම ස්වාමීන් වහන්සේ, කිත්පජ්ජර ඥානානන්ද ස්වාමීන් වහන්සේ, විනයවර්ධන හිමි, වහරක හිමියන්, මීවන පනානේ හිමියන් ආදී සියල්ලන් පිළිබඳ මා ගවේෂණශීලී වුණා. සම්මත බෞද්ධ ඇවතුම් පැවතුම් වත් පිළිවෙත්වලට ඉහළින්ම අනුගතව සිටිමා. අන්‍යයන් දුටුවේ දෙමව්පිය නීති රීති හා අධ්‍යාපනයේ දැඩි විනය තුළින් හික්මුණු චරිතයක් ලෙසයි. විවාහයත් සමග මේවා තරමක් යටපත් වුවද මාගේ ජීවිතයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වෙමින් හදිසියේම මාගේ ස්වාම පුරුෂයා වකුගඩු රෝගය වැළඳී අසනීප වුණා. බටහිර හා හෙළ වෛද්‍ය ක්‍රම, චීන කටු චිකිත්සා, යුනානි ආයුර්වේද, හෝමියෝපති වැනි නානාවිධ වෙදකම් සේම සෙත් පිරිත්, බෝධි පූජා, විශ්ව ශක්තිය, මළගේ ඥාතිහාස්කම් ආදී සියල්ල තුළින් වසර 4ක් තිස්සේ ඔහුට පිහිට සෙව්වා. කාලේ ශ්‍රමය මුදල් වැයවීමත් හෙම්බත් වීමත් මිස ඔහු කිසිදු සුවයක් ලැබුවේ නැහැ. වර්තමාන මොහොතේ පහළ වී සිටින උත්තමයන් වහන්සේ එනම් ශාක්‍ය මුනිවරන් වහන්සේ මුණ ගැසුනේ මේ අතරතුරදී. උන්වහන්සේගේ අරිය මෛත්‍රිය භාවනාව හා මේ පුණ්‍ය භූමියේ ඇති ඖෂධ තුලින් කිසිදු වැඩි වියදමක් නොමැතිව මාගේ ස්වාම පුරුෂයා ඉක්මනින් සුවපත් වුණේ හාස්කම්කින් මෙනි. වකුගඩු, හෘද, ස්නායු, අක්මා, ආමාශ, අග්න්‍යාශ වැනි කායික හා මානසික ව්‍යාධි කිසිවකට බටහිර වෛද්‍ය විද්‍යාවේ කිසිදු ස්ථිර ප්‍රතිකාර ක්‍රමවේදයක් නැති බවට මා අනුමාන කළ දේ මා තුළින්ම ප්‍රත්‍යක්ෂ වුණා. දැන හෝ නොදැන සියලු ලෝක සත්වයාට කර්මය උරුම කරන්නේ වෛද්‍යවරුත්, දෙමව්පිය ගුරු හා මහාන බමුණන් බවත් මේ ධර්මය තුළින් පෙන්වා දෙනවා. මල සිරුරු කපා අනුමාන සාක්ෂි සටහන් මත ගොඩනගන්නා වූ වෛද්‍ය වෘත්තියේ කිසිදු ශරීරයක ඇතුළාන්තය නොදැක පරීක්ෂණ හා නිරීක්ෂණ ප්‍රතිකර්ම තුළින් දිනෙන් දින රෝගියා අසරණ කර අවසානයේදී ජීවත් වීමේ අයිතියද උදුරා දමන අයුරු වෛද්‍ය ක්ෂේත්‍රයේ මිහිල රැකියාවක නියුතුමා අත්දැක තිබූ දේ උන්වහන්සේ විසින් සාක්ෂි සමගම මාතුලින් පෙන්වා දුන්නා. සම්මත මහණ බමුණන් මළගී ඥාතින් වෙනුවෙන් දාන් පින් පුද පූජා පින් පැමිණවීම තුළ නොපෙනෙන ලෝකයේ වියරු කර තමාගේ ඥාතීන්ගෙන් තමාටම කර්මය නිර්මාණය කරවීමේ මහා ඛේදවාචකය හෙළිදරව් කළා. උපතින් ප්‍රභාෂර දරුවාගේ අවශ්‍යතා හා දක්ෂතා සියල්ල යට කරන පීඩාකාරී විකෘති අධ්‍යාපනයෙන් දරුවන්ගේ බඹයක් වූ ලෝක විනාශ කර මාපිය ගුරුවරුන් උදා කරන මහ දැවැන්ත ඉරණමත් මා දුටුවා. දැනට පවත්නා සම්මත භාවනා ක්‍රම තුළ සිතිවිල්ල යටපත් කිරීමට උත්සාහ කිරීමෙන් තව තවත් කුණු කන්ද එකතු වී ගොඩ වැඩිවන අයුරුත් කිසි සැනසීමක් නොලැබෙන බවත් මෙම හේතුඵල ධර්ම ගමනේ සෑම වර්තමාන මොහොතකම සිතිවිල්ල දැක යටපත් නොකර අරිය මෛත්‍රිය වඩා එය අස්කිරීම තුළ බඹයක් වූ ලෝකයේ අඳුර හෙවත් ඇලීම ගැටීම මුවාව දුරුකොට අලක උදපාදී ආලෝකය උදා කර මාර පරාජය සිද්ධ වන අයුරුත් මා තුළින් මා දුටුවා. මම කියා කෙනෙක් ගැන අභ්‍යන්තර ශුන්‍ය බව වසා ගැනීමට ශරීර කෝඩුව තුල කරන විකෘති ක්‍රියා සියල්ලේ හිස් බවත් කෝඩුව මෙහෙවන්නේ අපගේ නොපෙනෙන ඥාති බවත් උදාවන හැම තත්පරයකම අවිනිශ්චිත බව එනම් ඵලය උරුම කර ඵලි ගන්නා අයුරුත් අපි ඔවුන්ගේ රූකඩ පමණක් බවත් මා තුළින් මා දැකගත්තා.
ශාක්‍ය මුනිවරයෙක් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ එන ගමනේදී කාන්තාවගේ බඹයක් වූ ලෝකය තුලින් සොයන්නේ ජීවියාගේ ඇතිවීම, පැවැත්ම හා නැවැත්මයි. කාන්තාව පාගා දැමූ මහාන බමුණු සමාජය කරන දැවැන්ත විනාශයත් පුරුෂාධිපත්‍යයෙන් තැළෙන පෙළෙන කාන්තාවගේ මහා දුක් ගින්නත් නිවාලන්නේ මේ පහළ වී ඇති ශාක්‍ය මුනිවරයන් වහන්සේම පමණක් යන පරම සත්‍ය මා තුළින් මා දුටුවා. මාහට මේ තාක් සිදුවීමට නියමිතයයි කියූ ජ්‍යොතිෂ අනාවැකි සියල්ල බොරු කරමින් හේතුඵල ධම තුළින් මාගේ ගමන් මගේ කර්මයන් එනම් ආඵලය හෙවත් අපලය දුරු කරගත්තා. රණ බිමෙන් ඉවත් වී කිසිවෙකුටත් මේ සසර ගමන නිම කිරීමට නොහැකි බවත්, මේ භයානක සසර ගමන නිම කළ හැක්කේ වර්තමාන මොහොතේ අපසතු සියල්ල මගේ කර ගැට ගසා නොගෙන හේතුඵලයට දැක පරිහරණය කිරීමෙන් හා රණ විබේ සිදුවන සියල්ල හේතුඵලයට දැක අරිය මෛත්‍රිය වඩා එනම් අරිය භාවනා ආයුධයෙන් සන්නද්ධ වී රණ බිමේදී මාර පරාජය තුලින් බවත් මා තුලින් පෙන්වා දුන්නා. මේ විශ්වයේ එකම මැවුම් කරුවාත් මාර්ගෝපදේශකයාත් වෛද්‍යවරයාත් ගැලවුම් කරුවාත් වූ ශාක්‍ය මුනිවරයන් වහන්සේ මුණ ගැසී මේ හේතුඵල ධම ශබ්ද සංඥා භාෂාව තුළින් දැන දැක වර්තමානීය පටාචාරාවක් නොවි කර්මය වෙනස් කර නිරාමිස සුවය විඳීමේ පුණ්‍ය ශක්තිය මාහට හිමිව තිබෙනවා. තම හිස් බව වසා ගැනීමට ධනය, බලය, නිලය පසුපස දුවන ලෝකයක් තුල අතීතයේ මා සෙව්වේ මේ මුළු මහත් විශ්වයේ අධිපතිවරයාත් ඒ උත්තම ආදරයත් ආශිර්වාදයත් එහි නවාතැන් පළ වූ ඉපදීමෙන් මිදී නිදහස් වීමත් බව මා පසක් කර තිබෙනවා. මේ මහා විශ්ව කර්මය ලොවට හඬගා කියන්නට සිතූ සෑම විටම එසේ නොවන්නට වරින් වර පෙනෙන හා නොපෙනෙන ඥාති බලවේග මා සිර කළා. ඒ සෑම විටම උත්තමයන් වහන්සේ පැවසුවේ තමාගේ ගමන පූර්ණය වන විට සීමා බාධක මායින් බිඳ දමා ඒ සියල්ල ධර්මතාවෙන් එළියට එන බවයි. මාහට මේ උදා වී ඇත්තේ ඒ උතුම් වර්තමාන මොහොතයි. සියලු ලෝක සත්‍යෝ ඒ උතුම් හේතුඵල ධම් මගට පිවිස තමාගේ කර්මය වෙනස් කර මේ භයානක සංසාර ගමන නිම කර ඉපදීමෙන් මිදී නිදහස් වෙත්වා. සියලු ලෝක සත්වයාට යහපතක් වේවා, යහපතක් වේවා, යහපතක් වේවා.